ඇත්තටම බයිනස් ට්‍රේඩින් කරනකොට කරනවා නම් කරන කෙනාගේ ලොකු ට්‍රේඩින් ඒ කියන්නේ ලොකු කාලයක ට්‍රේඩින් හිස්ටරි එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ වගේම ඒක ඩේලි අප්ඩේට් වෙන්න ඕනේ. ඒ කියන්නේ දවස ගානේ ගන්න ට්‍රේඩ් තමන් ඒක ප්‍රූෆ් ෂෙයා කරලා ඒ කියන්නේ තමන් ඇත්තටම ට්‍රේඩින් කරනවා කියන එක පෙන්නන්න ඕනේ. ඒ කියන්නේ තමන් කෝස් එකක් කරනවා නම් එහෙම නැත්නම් සිග්නල් channel එකක් කරනවා නම් හරි ඒක ලයිව් සමාජයට ඒ කියන්නේ ඒක පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් තේරුමක් නැහැ නේ. ඒකට දැන් මේ මගේ ওই පරණ FB account එකේ මම ඔක්කොම දේවල් දාලා තිබුණේ මේ account එක නැති වුණා. ඒ වුණාට මගේ එක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් තිබ්බා. ඒ වගේම දැන් ඒ කියන්නේ හිස්ටරි චෙක් කරන්න කැමති අයට මේක බලන්න පුළුවන්. අවුරුදු ගානක ට්‍රේඩින්. ඒ කියන්නේ ගත්ත ට්‍රේඩ් හැම එකක්ම මම FB එකේ දාලා තිබ්බේ. ඒතකොට දැන් ඔයගොල්ලෝ කෝස් කරනවා කියලා හැමෝම කරන්නේ එක්ක ලොකු සල්ලි මිටියක් පෙන්නනවා එහෙම නැත්නම් වාහනයක් පෙන්නනවා ඔය වගේ දේවල්නේ. ඒව නෙමෙයි. ඒ කියන්නේ ඔයා බයිනන්ස් ට්‍රේඩින් ඇප් එක අරගත්තට පස්සේ ඒකට ඩොලර් දාලා ඔයා ට්‍රේඩින් කරනවා නම් ඒ ට්‍රේඩ් කරන්න ඉගෙන ගන්න කෙනා ලයිව් ට්‍රේඩ් කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එයාට ට්‍රේඩ් කරන්න පුළුවන් නේ. එතකොට ඒක පුළුවන් කෙනාගෙන් ඉගෙන ගන්න නැතුව බොරුවට වාහන තියෙන කෙනෙක් පස්සේ යන්න එපා ට්‍රේඩින් ඉගෙන ගන්න තේරුමක් නැහැ. මොකද වාහන තියෙනවා මේ ලංකාවේ ගොඩක් අයට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියමු ටීචර් කෙනෙක්ට වුණත් ලීසින් එකක් දාලා වාහනයක් ගන්න පුළුවන්. සල්ලි කියන දේ සාමාන්‍යයෙන් ඔය ෂෙඩ් එකක තෙල් ගහන කොල්ලෙක් අතේ වුණත් තියෙනවා. හරිද? ඒතකොට රත්තරන් මාල දැන් රත්තරන් බඩු කඩේක කෙනෙක්ට ඕනතරම් රත්තරන් මාල පෙන්නන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ මේ සෝබන වලට අහු වෙන්න එපා. කවුරුවත් ට්‍රේඩින් කරන කෙනෙක්